Good morning. දෙයක් අරින්න එන්න දානියම යනවා ඉතින් ඉතින්. මේ ළමයි පාඩම් කරන්නේ මොනවද කියලා හිතා. ඒක කරද්දි මගේ ඔලුවඩි මේ ප්‍රොසෙසිං එක ලෝකලින් වරකම් කරනවා. වෙනද 138 ගාටට මම Hello guys, welcome back to my channel. මං හිතනවා ඔයාලා වෙනද වගේම සතුටින් පරිස්සමෙන් ඉන්න ඇති කියලා. අද vlog එකෙන් මං අරගෙන එන්නේ මගේ first year end exam එකේ vlog එක. ඉතින් මං හිතනවා ඔයාලා vlog එක ඉවර වෙනකම් බලයි කියලා. Good morning. අපි අද ඉංග්‍රීසි ලියන්න යන්නේ. ඉතින් හොඳට පාඩම් කරලා ආයි ඉතින් පාඩම් කරන්නේ අපි එන්න මේ එකට ලියන දෙවෙනි ඉංග්‍රීසි ලියනවා. මම සුඩයක් අරින්න එන්න දානියම යනවා ඉතින් ඉස්සරහින් කපල් යනවා. අනේ අපේ ඔළුවේ කරවන. යාළුවෝ දුන්නේ අපේ ශාන්ති. අයියා නැත්තේ. නෑ කන්න ඕනේ. Good morning. Good morning සුගති. මට ප්‍රශ්න දෙනවා ඉංග්‍රීසි නේද? Good morning. එයාගේ බ්ලොග් වල මම කාලා තියෙනවා. සෙලිබ්‍රිටි. මේ ෆෝන් එකේ ආනකොට ඉංග්‍රීසි. මෙයාලට available. එක්සෑම් භීෂණි. අපිට මේ ළමයි පාඩම් කරන්නේ මොනවද කියලා හිතා ගන්න බැරුව අපි දෙන්න ෆෝන් එක වල ඉන්නවා ගායිස්. එළවුණාම දෙන්නවා. වහපන් අර බලන්න. එක්සෑම් ඉවරයි. ගන්නන්න මොනවද මේ කරගෙන? ඒ ගිහිල්ලා වෙන්නන්න. සතුටින් ඉස්සර යනවා. දැන් නම් ඩස්ටර්. සතුටින් ලියන එක. දැන් නම් ඩස්ටර්. ඉවරයි guys. එකයි ඉවරයි සතුට වෙන්න එපා පොඩ්ඩක් ඉන්න. ඉතින් සතුටෙන් ලියපු එකම විභාගේ ඉන්න සතුටුයි. අපි දැන් යනවා guys බෝඩිම. මොකද අපිට තියෙනවා ලොකු මිෂන් එකක් කරන්න රැට. මාස 6කට 4 මාසක නෝට්ස් එක නැහැ අවුරුද්දක. අවුරුද්දක ඒවා අපිට අද රැට පාඩම් කරලා ඉවර කරන්න තියෙනවා. අවුලන්නේ එකට ලෙක්චර් කට් කරලා නම් එකට කුප්පිත් දාමු. අපි බලමු කොහොමද අපි අර මොකද අපේ ඒ අභියෝගය ජයග්‍රහණය කරන්නේ. අඩෝ දොර වහලා හරිනේ. අපි දැන් යනවා මොල් පාරේ. කොහොටද පාඩම් කරන්න කලින් පළමු පියවර. මොනා නැදත් කාලේ ඉන්න ඕනේ. කියෝ මංකෝ. දලිද්දියන් වික්කුවේ ඔකලා තියන් ඉඩ මොනවද මේ එක්ස්චේන්ජ් මේක good morning guys. අපි යනවා අපේ අද මගේ දෙවෙනි සබ්ජෙක්ට් එක තුන්වෙනි සබ්ජෙක්ට් එක ලියන්න. ඉතින් අපි ඉරේ ලොකු පිස්සු නටලා කොහොම හරි අපි දවසින් ගොඩ දාගත්තා කියලා හිතනවා. අපි එක්සෑම් හෝල් එකට ගිහිල්ලා මගේ යාළුවන්ගේ රියැක්ෂන් බලමු අද. මම ඒකත් ඔයාලට පෙන්නන්නම් කොහොමද යාළුවා මේ පාඩම් කරලා තියෙන්නේ කියලා විස්තරේ. එහෙනම් අපි එක්සෑම් හෝල් එකේදී හම්බෙමු. හායි. හායි බම්බා. ඔන්න නංග බලනවා.
ඕවා හොඳ වැඩ නෙමෙයි. කොච්චර පැය ගානක් පඩක් කරාද GSC වල? නෑ sorry කොච්චර පැය ගානක් නිදාගෙන තියනවද? ඉතින් ඔයා vlog එක කරද්දි මගේ ඔළුව උඩින් මම ප්‍රොසෙසින් එකක් කරනවා. කොච්චර පැය ගානක් නිදාගෙන තියනවද? කියපන් බා. ඉතින් ඔය සූර ටිකක් දාන්න. නිදාගත්තේ නැද්ද? ඉතින් ශේහන් වරු බුදිය එකත් මදුයි. ඉතින් මෙයා මේ ඔක්කොම අද දාගෙන ඇවිල්ලා තියෙන්නේ මෙයාට බ්ලෙසින්ග්ස් මේ. ඕක කොන්ස්ටන්ටිනෝපලෙන් කරකම් කරලා ඒක මොකෙන්ද? එයා ග්ලෝබල් වර්ෂන් එකෙන් කිව්වා කොහොමද යන්නේ? යන්න එපා. අදින් මගේ එක්සෑම් ඉවරයි. ඉතින් මං අද යනවා ගෙදර. අපේ අම්මලත් ඇවිල්ලා ඉන්නේ අද බෝඩිමට මගේ. එහෙම තමයි. අද අපේ එක්සෑම් එක යන්තිම දවස. අද අපේ දෙන්න පස්සේ අද අපිට තියෙන ගණිතමය සබ්ජෙක්ට් එක. ඉතින් මගේ ගණිතමය හැකියාව ගැන අපි කතා කරනවා. අර බයිය හොරේව කියලා දේවල් තේරෙනවද කියලා මට තේරෙනවා ඒකට ඔයවල් මතකයි. හරි එන සමාන්තර මේක බැලුවේ නෑ. සමාන්තර ශේෂ ශේෂ බැලුවා. දැන් GPT ගාලා ඒකයි සමාජ බැබෑ දැන් මතකට යනවා. අපි එක්සෑම් ඉවර වෙලා ඔය අද තමයි යුද්ධ පටන් ගන්න ස්ටාර්ට් වාසනාව තමයි. අද අපේ තිසාරා අපේ නංගිවත් හම්බ වෙනවා. අපේ නංගි උදේ පාන්දර මගේ ආදරියේ එක සුලනලවන ඔය ඉති රූපේ දැන් හැඩදේ මම වේ හිමිකාරුවේ ආත්ම ගානක් පෙරුම් පුරා එන ආදරියේ එක්සෑම් ඉවරයි ගයිස්. තිසාරට තාම ඉවර නෑ. මගේ දැන් තමයි භීෂණේ පටන් ගන්නේ. සාමාන්‍ය දැනීම හැවා. ඉන්දුවයි අපර සාමාන්‍ය නෙමෙයි. තිසාරා A+ නේද? ඔව්. අනිත් පැත්තට A+. ඒක තමයි දුකට හේතුව. දුක නැති කිරීමේ මාර්ගය. තමයි නොවිසි. අපි හිතනවා අපිට නිද්දකේ ලකුණු 10වත් අපිට හම්බෙයි. 15ක් විතරනේ. මොනවද බං ඉතින්? අයියෝ. ඒ හම්බුනත් අපිට තව ලකුණු 30ක් විතර ඕනේ පාස් වෙන්න. මෙහෙම අපි ගණන් ටිකක් කියලා වගේ තිබුත් දන රින මාරු මම කොහොමත් ඒක විනාශ වෙනවනේ මගේ දන රින. අන්න ඊළඟට කියමු. ලොකු ප්‍රශ්නයක් තමයි. සතුටයක් වට ඉවරයි. වෙනදට 138 ඒකාට මම නංගිගේ සල්ලි වලින් පිට්ටි වල යනවා. ඕඩි පැති නංගි ඉන්නේ හොඳයි. වෙනදට බස් එකේ යනවා. මෝඩ සම්පති දැන් තිරගත. ෆස්ට් ඒ ඉවරුනාට පස්සේ තමයි මේ දෙන්න කැම්පස් එක බලන්න ආවේ. My future campus. My future campus. අනේ ජපුරට මේ විදිහට තමයි මගේ එක්සෑම් ඉවරුනේ. ඉතින් මං අම්මලත් එක්ක එක්සෑම් එක ඉවරුන දවසේම එදාම ගෙදර ගියා. ඉතින් මගේ ඉස්සරහා බ්ලොග්ස් වලට බලා ගන්න පුළුවන් නංගි මයි කරන බ්ලොග්ස් ගෙදර අයත් එක්ක. මං හිතනවා ඔයාලා බ්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. Thanks for watching guys.